Hello everyone, welcome back to my YouTube channel. Hello everyone, කොහොමද ඔයාලට? ඉතින් අද vlog එකෙන් ගේන්නේ ලස්සන තැනක්. මේ දවස්වල හරිම ලස්සනයි මෙහෙට. ඉතින් අපි ගියා නාන්න. හරිම ලස්සන තැනක් එතන. වතුරත් ෂෝ. හැබැයි ටිකක් කළු වුණා, කමක් නෑ. ඒ වුණාට සතුටු වුණා. ඉතින් ඒ යන පාරවලුත් හරිම ලස්සනයි පරිසරය. ඉතින් අපි පැයකමාරක් විතර දුර තමයි යන්න තිබ්බේ නාන්න. ඉතින් මමයි හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකුයි තව වයිෆ් කෙනෙකුයි තමයි ගියේ. ඒ වයිෆ් නම් ඔයගොල්ලෝ කලින් අර වීඩියෝ එකේ දැක්කේ. එයා මාත් එක්ක මගේ යාළුවා. ඉතින් අපි පස් දෙනා තමයි නාන්න ගියේ. ඉතින් අපි දැන් නාන්න තැනට ආවා. මෙතන ළමයි ගොඩාක් ඉතින් දැන් රස්න නිසා කට්ටිය එනවා නාන්න. ඒ හරිය සෙනග වැඩි නිසා අපි පොඩ්ඩක් ගියා ටිකක් දුරකට. ඒ කියන්නේ ගංගෙන්ම ටිකක් ඈතකට ගියා. වතුර හරිම ෂෝක් ඔන්නම වතුර දින් තමයි ගියේ. ඉතින් බලන්නකෝ කොහොමද ලස්සන කියලා. මේ කඩා වැටිච්ච තැනක් තිබුණේ නැහැ නේද? අර ඔෆිස් වල 15ක් ගිහිල්ලා තිබ්බේ. ඉතින් මෙතන තමයි අපි නෑවේ. ඔහොම පෙවුනට එතන ගොඩක් ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ අපේ ඉන මට්ටමට වගේ වතුර තියෙනවා. ඉතින් ඔය ටිකක් වෙලා නාලේ වුණාට පස්සේ අපි දවසම වගේ වතුර හිටියේ. ඉතින් මේ අපි දිනට බඩගිනි හින්දා අපි ගෙනාපු අර චිප්ස් එහෙම ගඟේ ඉඳගෙනම කෑවා. ඉතින් අපි පොඩි කයියකුත් ගහගෙන වතුරත් සීතල විඳගෙන නැවතින. අපි එකට විතර 12 මාට එකට විතර තමයි නාන තැනට ගියේ. ගිහිල්ලා ඉවර වෙලා අපි එතනින් ආවේ 6ට විතර. එච්චර වෙලාවම අපි වතුර හිටියා. ඉතින් මේ අපි ගිහිල්ලා ආපු පාර දැන් නම් ගොඩක් කට්ටිය ගිහිල්ලා ඉතින් ඔයාලට පේනවද මේක කුණු කෑල්ලක්වත් මේ පරිසරයට දාලා නැහැ. ඒ කියන්නේ මොනා කොච්චර කැම බීම එතනට ගෙනාවත් ඒවා හැමෝම අරගෙන යන්න ඕනේ ඒ විදිහටම. ඉතින් මේවා මෙහෙම ලස්සනට පිරිසිදුව තියෙන්නේ ඒවා ඒ මිනිස්සු ඒ විදිහට හරියටම කරන නිසා. ඉතින් අපි එහෙම්මම ගියා ලංකාවේ කඩේකට. හැබැයි ඒකට පැය එකමාරක් විතර හයිවේ එකේ දුර තිබ්බා. ඉතින්
ජපානය අය දන්නවා නගෝයාවල තියෙන්නේ මිනාමි කිචන් කියලා. ඉතින් හරිම රසයි කෑම. මොකද අපිටත් නාලා හිටපු හින්දා මට නම් නිකන් සැරට වගේ කන්න ඕම්මනා වෙලා තිබ්බා. ඉතින් පැය එකහමාරක් විතර දුර තිබ්බා. ඉතින් ඒ දුරත් ගියාගෙන දැන් නම් වෙලාව 8ට විතර ඇති. ඒත් ඉතින් එළියයි තාම. ඊට පස්සේ මෙතනට ආවා. මෙතන සෑහෙන සෙනගක් හිටියා. මේ තියෙන මෙනු එක මෙතන රයිස් ඇන්ඩ් කරි නැති දෙයක් නෑ. හැමදේම වගේ තියෙනවා. ලංකාවේ කෙනෙක්ට ආස විදිහට කන්න ආස දෙයක් කන්න රෝස් පාන් ඒ කියන්නේ අර අපි හිතන විදිහට තියෙනවා කෑම මෙනු එක. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ සර්ව් කරේ. ඉතින් අපි ඕඩර් කරා මික්ස් රයිස් එකක්. ඩොල්ෆින් කොත්තු එකකුයි නෝමල් චිකන් කොත්තු එකකුයි. ඒත් එක්කම මෙයාලගේ දෙනවා රසම් එකක්. මාරම රසයි ඒක. ගොඩ කාලෙකින් බිව්වේ. දැන් ඉතින් මේක බලන අපේ ගෙදර කට්ටිය හිතනවා ඇති අපි මෙච්චර ගෙදර රසම් හදලා තියෙනවා. අපේ එක්කෙනා බොන්නේ පිටතැන් වලට ගිහලා බොනවයි කියලා. ඉතින් අද ඔන්න ඔහොම vlog එක ඉවර වුණා. අපි ඉස්සරහටත් ලස්සන තැන් වලට නාන්න යන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ඒ වල වීඩියෝත් ගේන්නම්. ඉතින් අදට ඔච්චරයි ගිහින් එන්නම්. බයි බයි.